සුරතල් සතුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්ම තමයි අපි හැපි පෙට් විශේෂාංගය අරගෙන එන්නේ. ඉතින් අදත් අපි සූදානමින් ඉන්නවා ජාතික සත්වෝද්‍යානයේ හිටපු පශු වෛද්‍ය ජගත් ජයසේකර මහත්මයාත් එක්ක සුරතල් සතුන් සම්බන්ධයෙන් කතා බහ කරන්න. ඉතින් අද දවසේ මට හිතුණා මෙන්න මෙහෙම කාරණාවක් ડોක්ටර්ගෙන් අහන්න. දැන් සාමාන්‍යයෙන් අපිට උනත් ඕනම කෙනෙක් උනත් මුණ ගැහෙන්න පුළුවන්, හම්බ වෙන්න පුළුවන් සුරතල් සතෙක් අපිට කුඩා අවදියේදී හම්බ වෙනවා. අපි උදාහරණයක් විදිහට බලු පැටියෙක් කියලා ගත්තොත් දැන් අපි බලු පැටිය අපිට හම්බ වෙන කාලය මාස 3ක මාස 4ක වගේ ඉතා කුඩා අවධියක වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ බාර ගන්නෙ මම ඇති කරනවා කියන තැනින් මම මේ සතාව ගන්නවා කියන්නේ අවුරුදු 10ක 15ක දීර්ඝ කාලයක් අපි ආව රැක බලා ගන්නවා කියන විශ්වාසයෙන්නේ. හැබැයි මේ දේ හරියාකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙනවාද? සුරතල් සතුන්ට ආදරය කරපු පමණින් සුරතල් සතෙක් ඇති කරනවා කියන තැන පමණින් සුරතල් සතෙක්ව අපිට රැක බලා ගන්න පුළුවන් ද? ලොකු ක්‍රියාන්විතයක් තියෙනවා මේ සුරතල් සතෙක් හදනවා කියන තැනින්. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බලු පැටියෙක් අපි හදනවා නම් මොන වගේ කරුණු කාරණාද මූලික අවදී ඉඳන් අපි සැලකිලිමත් වෙන්න ඕන? ඔව් ඒක ඇත්තටම වැදගත්ම ප්‍රශ්නයක්. මොකද අපි දැන් සුරතල් සතෙක් රැක බලා හදනවා කියන්නේ ඒක ලොකු වගකීමක්. ඒතර දැන් අපි දන්නවා දැන් මේ වෙනකොට සමාජයේ අපි හැමෝම කාර්යබහුලයි. ඒ කියන්නේ සමාජලට රැකියා එකට වඩා වැඩි ප්‍රමාණයක් කරනවා තියෙන ජීවත් වෙන්න. නැත්නම් සමාජයේ විවිධ ඇත්තටම කාර්යබහුල තත්ත්වයක් තියෙනවා. ඔබ මොන වෘත්තියේ මොන තත්ත්වෙ හිටියා සමහර ඉගෙන ගන්න ළමයා පවා කාර්යබහුලලා තියෙනවා. එතකොට අපි මූලිකව බලන්න ඕන අපිට සතෙක් ලැබෙනවා නම් හරි අපි මිලදී අරගෙන හරි අපි හොයාගෙන ගිහිල්ලා මාර්ගයේ ඉන්න අසරණ වල පෙට්ටියකට හදනයි කවුරු හැදුවත් ඒ කියන්නේ විශේෂ බල් පෙට්ටියක් වෙන්න පුළුවන් නැත්නම් අසරණ වෙච්ච අවතන් වෙච්ච බල් පෙට්ටියක කවුරු හැදුවත් මූලික අවශ්‍යතා ටික අපිට දී ගන්න පුළුවන් අපිට කාලයක් ඒ වගේම ඒකට අදාළ කරන ආර්ථිකයම් හැකියාවක් ඒ වගේම අපිට ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන් කියන දේ මූලික සාධක තුන. ඒතකොට ඒවා එහෙම නැත්නම් ඇත්තටම අපි ඒ සතාරත් කරන අසාධාරණයක් වෙන්න පුළුවන්. අපිට ආසාවට ගිහිල්ලා ගත්තම හුඟක් අයට දැකලා තියෙනවා ඊට පස්සේ කාලයක් යනකොට ඒ ආසාව නැති වුණාම ඒ සතා සාමාන්‍යයෙන් නිකම්ම ගෙදර ඉන්නවා සමහරට අසනීපයක් වුණා ප්‍රතිකාර කර ගන්නවත් උනන්දුවක් නැති විච් අවස්ථාවේ ඉන්න පුද්ගලයෝ අපි දැකලා තියෙනවා. ඒක පටන් ගැනීම ආරම්භය ඔබ විසින් පැහැදිලි කළේ ඒක හරියටම හරි. එතකොට බලන්න අපි සුරතල් සතෙක් අපිට ත්‍යාගය හම්බුණත් අපි ගත්තත් කොයි විදියට අපිට ඒක ගැලපෙන්නේ නැද්ද? අපි විශේෂයෙන්ම ත්‍යාගය හම්බ වෙනවා අපිට සීමාවක් කරන්න බෑ. ඒතකොට අපි දෙන දෙයක්නේ. නමුත් එතෙන්දී අපිට මම කියන්නේ එතෙන්දී කරන්න දෙයක් තියෙනවා. පොදුවේ අපි හොයාගෙන කියලා ගන්න ඕන. අපි හිතමු අපි සුරතල් සතුන් විකුණන මධ්‍යස්ථානකින් හරිනේ එහෙම නැත්නම් අන්තර්ජාලය ඔස්සේ හොයාගෙන ගිහිල්ලා නැත්නම් තමන්ගේ හිතවතෙක්ගෙන් හරි ගන්නවා නම් අපි මෙතෙන්දී කතා කරොත් බලු පැටවුන් ගැන, සුරතල් සුනක පැටවු ගැන. ඒතකොට මූලිකව අවධානය යොමු කරන්න ඕන අපිට ගැලපෙන්නේ මොන වගේ විශේෂ වර්ගයක්ද කියලා. බලු විශේෂය මොන වර්ගයක්ද කියලා. වර්ග තියෙන බ්‍රීඩ්ස් කියලා අපි කියන්නේ. ලෝකේ බ්‍රීඩ්ස් තියෙන විශාල ප්‍රමාණයක්. අපි පොදුවේ ලංකාවේ තියෙනවා පොමරේනියන්, ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්‍රඩෝ රිට්‍රීවර්, ගෝල්ඩන් රිට්‍රීවර්, ඩොබර්මන්, කානි ක්‍රූසෝ, ඊළඟට මේ බුල් මැස්ටිෆ්, බුලීස්ලා වගේ ගොඩක් වර්ග තියෙනවා. ඒවෙන් මම නම් සඳහන් කරේ පොදුවේ දැන්ට හුඟක් වෙලාවට කට්ටිය පෙළඹෙන සතුන්. ඒතර මේවයි තියෙනවා අපි ගත්ත කුඩා සතෙක් කිලෝ වැඩුණු සතෙක් කිලෝ 3 ඉඳලා කිලෝ 50 60 වගේ වැඩුණු සතෙක්ගේ බර දක්වා ඉන්න සතුන් ඉන්නවා. ඒතර සතුන්ගේ සැරපරුෂ භාවයත් එහෙම. ඊටාම අහිංසක සුනක වර්ගයක් තියෙනවා. ටිකක් පාලනය කරන්න අමාරු වර්ගයක් තියෙනවා. එතකොට ඔවුන්ගේ දේහ ප්‍රමාණයත් එක්ක ඔවුන්ට ගැවසෙන්නේ ඉඩ කඩ ප්‍රමාණය ප්‍රශ්නක් තියෙනවා. ව්‍යායාම වැඩිපුර වෙනස්. ඒතර මේ සියලු සාධක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මම හිතනවා පළවෙනි දේ තමයි බලන්න ඕන ඔබ සුරතල් සතෙකුට ආස නම් ඇත්තටම ඔබේ හදවතේ තියෙන වර්ගය මොකක්ද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕන. ඉතින් සමහරට හිතන්න ඔබ පොඩි ඇපාර්ට්මන්ට් එකක වගේ නම් ඉන්න කුඩා නිවසක නම් ඉන්නේ. හැබැයි ඔබ කැමැත්තේ ඉන්නවා නම් ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කෙනෙක් වගේ හදන්න ඔබේ කැමැත්ත පොඩ්ඩක් පස්සට දාලා ඊට පොඩි සුනක වර්ගයකට යන්න වෙනවා. එපා ඒක. එහෙම නැත්නම් ඉන්න තැන වෙනස් කරගන්න වෙනවා. ඉඩ කඩක් අයිතිව. ඉතින් ඒ වගේ ඒක අපි ගත්තොත් ඇත්තටම ඉන්න භූමි ප්‍රමාණය, තමන්ගේ නිවසේ ප්‍රමාණය සහ ඉඩ කඩේ ප්‍රමාණය ගැන මුල් අවධානය යොමු කරන්න ඕන සුනක වර්ගය තෝරනකොට. එතෙන්දී විශාල වර්ගයේ සුනකෙන් ඩොබර්මන්ස්ලා, ජර්මන් ෂෙපර්ඩ්, ඊට ගෝල්ඩන් රිට්‍රීවර්, ලැබ්‍රඩෝර්, රොට්වයිලර් වගේ ලොකු බ්‍රීඩ්ස්, ලාර්ජ් බ්‍රීඩ්ස්. නැත්නම් විශාල දේහ ප්‍රමාණයක් තියෙන සුනකෙන්. අපිට කිලෝ 30ට වඩා වැඩි දේහ ප්‍රමාණ සුනකෙන් හදනවා නම් යම්කිසි අඩුතරමින් පර්චස් 5කට වඩා වැඩි පර්චස් 10කවත් ඉඩකඩක් තියෙන නිවසක් තියෙනවා නම් සහ ඉහළ මහලයක් නේ පල්ලෙහා තට්ටුවක් තියෙනවා නම් ඔබට ඒකට ඔන්න ප්‍රමාණය ඒ තමන් ගැලපෙන වර්ග තෝරගන්න පුළුවන් භූමියට අනුව. දෙවෙනි දේ තමයි එතකොට අපි හිතමු පොඩි ඇපාර්ට්මන්ට් එක නැත්තම් ඉහළ මහලක ඉන්නවා කියලා. ඒතකොට හදන්න පුළුවන්. එතකොට අපි ඒ කට්ටිය මල පහ කිරීම ආදී දේවල්ට වෙන ක්‍රමයකට හදාගන්න පුළුවන්. නමුත් ඒතර ෂීට්ස් වගේ බල කුඩා වැඩිණු කිලෝ 3යි 4යි. ඊළාට පොඩි ඩැෂන්ලා ඒ කියන්නේ අර කුරු බල්ලෝ කියලා කියන සාමාන්‍ය ඩැෂන් වර්ගයේ සතුන් වැඩිණු කිලෝ 7ක් 8ක් වගේ සතුන්. මේ වගේ සතෙක් තෝරගන්න පුළුවන්. හැබැයි ඉතින් සැලකිලිමත් වෙන්න ඕන අවට ඉන්න පොදු ඇපාර්ට්මන්ට් එක නම් පූස වගේ නෙවෙයි බල් පැටව බුරන්න ගත්තට පස්සේ ඒවා එන්න පුළුවන්. සමහරට ඒවට මම හිතන්නේ දැන් තියෙන වෙනම pet friendly apartments තියෙනවා. සතුන් හදන්න අවසර දෙන ඒවා. ඒව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ සතුන් ගෙනියන්න ඉස්සෙ නැත්නම් සමාජ ප්‍රශ්න මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඒතකොට ඒක තමයි සතාගේ දේහ ප්‍රමාණය සහ ඉන්න ප්‍රමාණය. ඊළඟට ගත්තොත් එහෙම තමයි තියෙන ආර්ථික ශක්තිය බලන්න ඕනේ. තමන් කරන විශාල ප්‍රමාණයක්
ප්‍රමාණය පොදුවේ ගත්තොත් ඕනම සුනකයෙකුට මේක කියන්න ඕනේ දැන් එන්නත් කරණය පොදුවේ වියදම වෙනසක් වෙන්නේ නැහැ කුඩා ප්‍රමාණයේ බල්ලත් එක වගේ ලොකු ප්‍රමාණයේ බල්ලත් එක මුල් අවුරුද්දේ අපි ජල බීතිකාව පාවෝ වෛරස් වලක්වන එක ඩිස්ටෙම්පර් එන්නත් සහ ඒවා ප්‍රති එන්නත් දෙනවා වසරක් පසුයි මෙන්න නැවත දෙන්න ඕනේ. ඒතකොට මූලික රෝග නිවාරණයට යන වියදම එකයි. ඒතකොට ඒක ඇත්තට ලොකු වියදමක් නෙවෙයි පොඩි වියදමක් එන්නත් එක්ක කරලා. ඒතකොට අසනීප තත්ත්වයක් ඇති වුණොත් ප්‍රතිකාර කිරීම. ඒතකොට ඒකෙන්දී මුදල වගේම සතා කළමනාකරන එක. අපිට ලොකු රොට්වයිලර් බල්ලෙක් අසනීප වුණොත් ඒ සතා ගේන්න ගෙනියන්න උස්සගෙන යන්න ඒවා ඒ ප්‍රතිකාර කරන්න. ඒතකොට ඒ ලොකු සතෙක්ගේ ප්‍රතිකාර සඳහා යන වියදමුත් වැඩි. මොකද යන මාත්‍රාවල් වැඩි න ඖෂධවල. ඒතකොට කුඩා බල්ලෙක්ට වඩා අඩුයි. ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක විශාල රෝග තත්ත්වයක් නෙවෙයි සාමාන්‍ය රෝග තත්ත්වයක් ඇතුණොත් තමන්ගේ වත්කම් ප්‍රමාණය මැනේජ් කරගන්න පුළුවන්ද කියන දේ පිළිබඳව. ඒ වටින් ඇත්තට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි අපිට කාලය තියෙනවා විශේෂම වැදගත්කම. මේ සතර ආදරය කරන්න, ඒ සතා නාවල පිරිසුදු කරගන්න සතියවතාවකවත් දවසක් කර දවසක් හරි බ්‍රෂ් කරන්න ලෝම දිග සතෙක් නම් ඒතකොට කිනිතුළු මැක්ක වගේ සතුන් බෝ වෙන එක වළක්වන්න ඒ සතුන් හොයලා බලන්න. ඒවට තමන්ට ඉඩකඩ වෙලාව තියෙනවද? සමහරට මුළු දවසම කාර්යබහුල කෙනෙක් නම් ආසාවට සතෙක් ගෙනාවට ඊට පස්සේ ඒක මේන්ටේන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක අවසාන කෙලවර වෙන්නේ සතා එක්ක වසංගත රෝගයකට නැත්නම් කිනිතුළු උදුරු කොළ ගොදුරු වෙලා මිය ගිහිල්ලා. ඒතර කාලය සම්බන්ධ ප්‍රශ්න අදගත්. ඊළඟ ප්‍රශ්නේ තමයි තමන් තනිවම ඉන්න කෙනෙක්ද නැත්නම් පවුලක් හැටියට ඉන්න කෙනෙක්ද කුඩා දරුවන් තමන්ට ඉන්නවද කියන එක. ඒතර කුඩා දරුවන් ඉන්න පවුල කෙනෙක් නම් තමන්ට ආසාව තිබුණත් මම හිතනවා දැන් කුඩා දරුවන් ඉන්න තරන රොට්වයිලර් වගේ ටිකක් පාලනය කරන්න අපහසු සහ සැර වර්ග හදනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද ලෝකයේ අවස්ථා තියෙනවා එම සතුන් කුඩා කාලේ හරිම පුරුතල් ලොකු වුණාට පස්සේම ඇටැක් කරලා අනතුරු වෙච්ච අවස්ථා. එතකොට ඒ වගේ බොහොම පහසුවෙන් කිපෙන සහ සපාකෑමට ලක්විය හැකි සතුන් කුඩා දරුවන් ඉන්න තැන්වල හැදීම ටිකක් අවදානම්. එතෙන්දී අපි ගත්තොත් එහෙම රොට්වයිලර් සතුන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඉන්නවා කානිකුරුස වගේ සතුන්. අනිත් සතුන් නම් පොදුවේ ලොකු වුණත් ඒ සතුන් හරි හීලා කරගන්න පහසුයි. දෙවෙනි එක තමයි අපි හිතමු අපිට තමන්ට හෝ තමන්ගේ පවුලයට ශ්වසන රෝග වගේ තියෙනවනම් ප්‍රස්මා වගේ ඒක නිදන්ගත ශ්වසන රෝගයක් තියෙනවනම් එතකොට සමහර ලෝම දිග සතුන්ගේ ලෝම වලින් ඒක වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒකෙදි අදහස් වෙන්නේ දැන් ළමා රෝග ශ්‍රේෂ්ඨයෙන් දැන් කියනවා රෝගී නොවන දරුවන්ට ඇත්තට සතුන් ඇති කිරීම තුළින් ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා ශ්වසන රෝගයේ ඇතිවීමේ අවස්ථා අඩු වෙනවා කියලා. නමුත් මම සඳහන් කරේ උපතින්ම වගේ ආපු සමහර ඒ කියන්නේ ඇස්මා ඇදුම වගේ රෝග තත්ත්වෙන් ලක් වෙච්ච ප්‍රතිකාර ලබන දරුවන් ඉන්න තැන් තියෙනවා න ะ. ඒ වගේම තමයි සතාව ඇවිද්දවන්න පුළුවන් පරිසරයක් තියෙනවා ලොකු වුණාට පස්සේ ව්‍යායාම අවශ්‍ය වෙනවා. ඒක ආහාර පාන ලබා දීමේදී ඒක සඳහා වියදම් කරගන්න පුළුවන්. ලොකු වර්ග ගත්තොත් ඒවට වැඩි ප්‍රමාණයක් දිනපතා වියදම් වෙනවා. කුඩා වර්ග වලට ආහාර ප්‍රමාණය අඩුයි. ඒක සාධක සියල්ල සලකලා බලන්න ඕන. සුරතල් සුනකයෙක් ඇති කරනකොට තමන්ගේ කැමැත්ත වගේම පරිසර සාධකයක් ඒ වගේම තමන්ගේ ආර්ථිකයක් යාවත් ඒක වගේම නිවාසය ආදී ඉන්න ප්‍රදේශයේ ඉඩ කඩත් ඒ සියල්ල සලකලා ගත්තොත් අර කිව්වා වගේ අවුරුදු 10ක් 12 සමහර වර්ග අවුරුදු 15ක් දෙන්න සමහර අවුරුදු 12යි. එතකොට ඒ වගේ කාලයක් ජීවත් වෙන සතෙක සම්පූර්ණ ජීවිතේ වගකීම අපේ අතේ තියෙන තමගේ පවුලේ සමාජිකයෙක් හා සමානයි. ඒතකොට සතර උපරිම සතුට භුක්තිය අපිත් ඒ සතුට භුක්ති දෙන ගමන් උපරිම සෞඛ්‍ය ආරක්ෂා ලබා දෙන්න පුළුවන් හැකියාව සහ පරිසරය ගැන හොඳ අවබෝධයක් ඇතුව තමන් සුරතල් සතෙක් ඇති කරන්න. හැබැයි සුරතල් සතෙක් ඇති කරන එක මානසිකවත් තමන්ට ඉතාම වැදගත්. ඒ වගේම ශාරීරිකවත් වැදගත්. ඒ වගේම බොහොම ආදරය කරන්න පෙළඹෙන කුඩා දරුවන් පවා ඒ නිසා සතුන් ඇති කිරීම ඉතාමත්ම වැදගත් කියන එක මතක් කරන්න ඕන. හරි අපි අද ඒ කතා බහ කරේ දැන් සාමාන්‍ය සුරතල් සතෙක් අපි හදනවා නම් හදන කිව්මට පමණක් නෙවෙයි අපි ඒ සතාව කොහොමද රැක බලාගන්නේ කියන කාරණාව. ડોක්ටර් අතින් කියුණා එන්නත් මාත්‍රා කීපයක් ගැන අපි එන්නත් සම්බන්ධනුත් කතා බහ කරනවා ඊළඟ විශේෂාංගයකින්. ඉතින් එකතොල ඉන්න කියලා අපි ආරාධනා කරනවා.